හෙලෝ තැංක් යූ වෙරි මච් සුදු ඔයාට ගොඩ්ඩාක් පින්. ආසද ගිෆ්ට් එකට? වසන්තයක් ඇති වෙලා තියෙන මොහොතක්, නවරැල්ලක් ඇති වෙලා තියෙන මොහොතක්, ඒ වගේ මොහොතක අපි කාලයකට කලින් කරමු මාළක දේවප්‍රියගේ ජාත්‍යන්තර දෙස් සම්මාන 8ක් ලබාගත් බහුචිතවාදී රිලීස් එකක් ගැන මට පුද්ගලිකව සතුටක් තියෙනවා. ඒ ප්‍රධාන නළුවා විදිහට මම හිතන්නේ මේ කාලීන මාතෘකාවක් අපි කතා කරලා තියෙන්නේ ඒකේ ශ්‍රී ලාංකිකයෝ විදේශගත ශ්‍රී ලාංකිකයෝ සහ ලංකාවේ ශ්‍රී ලාංකිකයෝ අතර එවැනි තරුණයෙක්ගේ රස්සාවක් වාගෙන යන තරුණෙක් කුමන හෝ ආකාරයකින් රස්සාවක් වාගෙන පිටට යන එක එක විදිහට try කරන තරුණයෙක් වටා ඇතිච්ච කතාවක් පුරා කැමරට ලක් වෙන එක එක දේවල් තියෙනවා. මම හිතන්නේ ඔබ මේ මොහොතේදී ප්‍රේක්ෂකෙක් විදිහට බහුචිතවාදී සිනමා කෘතිය සිනමා ශාලාවට ඇවිල්ලා නරඹනවා නම් මම හිතන්නේ ඔබගේ ජීවිතෙත් යම් කිසි විදිහක බෞද්ධවාදයක් ඉන්නවා කියලා ඔබට දැනෙන්න පුළුවන්. මම ඉතින් ආදරෙන් ආරාධනා කරන ප්‍රේක්ෂක ශ්‍රී ලාංකික ප්‍රේක්ෂක දෙස් විදේශ ඉන්න ශ්‍රී ලාංකික ප්‍රේක්ෂක සියලුම දෙනාට ඔබ එන්න සිනමා ශාලාවට දැන් මේ වසන්තය අපි උදා කරගමු. ඒකම බෞද්ධවාදයක් බලන්න. බෞද්ධවාදයක් ඔබගේ ජීවිතයේ ඇතුළේ ඇති. මම විශ්වාස කරනවා ඔබට වෙනස් විදිහක රසවින්දනයක් මේ මාළක දේවප්‍රියගේ බෞද්ධවාදයක් කෘතිය ඇතුළේ ඇති. ඇත්ත කියන්නේ මොකක්ද ඔයගේ ප්‍රශ්නේ? සුදු වෙබ්කෑම් එක චුට්ටක් පාත් කරන්න. අපිට වරදින්නේ කරන චිත්‍රපට විචාරකයෝ පවණක් නෙමෙයි සිනමාවට සම්බන්ධ සියලු දෙනාම අනිවාර්යෙන් නැරඹිය යුතු ඊටාම වැදගත් චිත්‍රපටියක්. මොකද මේ චිත්‍රපටිය ලැබපු සම්මාන මේ ගොන්නක් තියෙනවා. ඒ කියන්නේ ඊටාම වැදගත්ම සම්මානෙ මට නම් ඒක ලෙස්ලියන් ස්පීරිස් අනුස්මරණ සම්මානයේ දිනපු එක. ඉතින් ඒ වගේ මේ සරසවි චිත්‍රපටි වලගේ ලැබුණු සම්මානය ඒ සියලුම දේවල් සලකා බලලා මේ ප්‍රේක්ෂකින්ට මේ මම ආරාධනා කරනවා අපේ මම තව එක දෙයක් කියන්න ඕනේ. මේ කලන ගුණසේකර එයාගේ පළවෙනි චිත්‍රපටය තමයි මේක ප්‍රධාන චරිතයක් රඟපාපු. ඔහු ඒක රඟපාලා අවුරුදු 10කටත් වැඩි කාලයක් ගිහිල්ලා තමයි මේක එළියට එන්නේ. ඒ වගේම තමයි මාලකට අවුරුදු 10කට වැඩි කාලයක් නිකරුණේ කාලය ගත කරන්න සිද්ධ වුණා. අපිට මතකයි පති සොල්දාදුන් නැහැ කරලා අවුරුදු 13ක් හිටියා ඊළඟ චිත්‍රපටිය කරන්න. ඒ වගේ කාලය නිස්කාරණය නාස්ති කරපු අපේ රටේ කාලකන්ණි ඒ කියන්නේ පාලනයක් තිබිච්ච අවධිය පහු කරලා ඉතින් අපි දන්නවා අපිට හිතෙනවා මාළක මේන් ඉදිරියට ලොකු ගමනක් යයි කියලා. මම සතුටු වෙනවා ඒ අතින් මේ අද මේ චිත්‍රපටිය ජනතාවට නැරඹීමට ලැබීම වාග්යක් කියලා මම සතුටු වෙනවා. තමසුගේ ෆොටෝසුයි හොරෙන් වීඩියෝ කරපුවයි දෙකම අල්ලලා ඉන්ටර්නෙට් එකේ දාලා පබ්ලිෂ් කරනවා. ඒතකොට තමසු පම්බු ගන්නවා. ඔබ බලාගෙන හිටපන්කෝ. මගේ බෝයිෆ්‍රෙන්ඩ් වැඩ කරන්නේ CID එකේ. හරි. මේ චිත්‍රපටය අවුරුදු 10කට විතර පස්සේ තමයි ෂූට් කරලා අවුරුදු 10කට විතර පස්සේ තමයි දැන් තිරගත වෙන්න නියමිත. මේ මාසේ 30 වෙනිදා ඉඳන් මේ චිත්‍රපටය තිරගත වීමට නියමිතයි. මමත් මේ චිත්‍රපටයේ චරිතයක් රඟපානවා. බහුචිතවාදිය කියන්නේ අපේ වර්තමාන සමාජයේ තේමා කරගත් චිත්‍රපටයේ විශේෂයෙන්ම වර්තමානයේ තරුණ පරම්පරාව ගැන, ඒගොල්ලන්ගේ හීන ගැන, ඒගොල්ලේ හීන හඹාගෙන යන තෝරගන්න මාර්ග ගැන, ඒ හරහා ඒගොල්ලෝ ගොඩනගා ගන්න සමාජ සම්බන්ධතා ගැන, ඒ සම්බන්ධතා ඇතුළේ ඉන්න අනිත් මිනිසුන්ගේ ජීවිත ගැන, ආදරය ගැන මේ හැම දෙයක්ම කතා කරන චිත්‍රපටයක් තමයි මාළකගේ බහුචිතවාදිය කියන්නේ. මම හිතනවා අන්තර්ජාලයේ සැරිසරනවා නම් ඔබ අනිවාර්යෙන් නරඹ යුතු චිත්‍රපටයක් කියලා බහුචිතවාදී. මේ ලංකාවේ 2013 ශමීර නාවුතුන් අධ්‍යක්ෂණය කරපු මෝටර් බයිසිකල් චිත්‍රපටයේ පටන් නව රැල්ලක් තියෙනවා කියලා කියන්න පුළුවන් ලංකාවේ සිනමාවේ. ඒක තමයි ඇත්තටම මේ යුද්ධය තේමා කර නොගත්. ඊට කලින් තිබේ ගොඩක් යුද්ධය තේමා කරගත් චිත්‍රපට ඒවන් නොවිච්ච චිත්‍රපට ගණනාවක් ආවා. නිනෝ ලයිව් වෙන්න පුළුවන්, රාස් කියන කඳු වෙන්න පුළුවන්. ඊට පස්සේ ගත්තම මෑත කාලිනව වාලම්පූරි ඒ වගේම නෙළුම්පුල්ල මේ ආදී. ඉතින් මම හිතනවා මේ චිත්‍රපට අතරින් වඩාම නාගරික තාරුණ්‍ය දේශපාලනය නව ආකාරයකට ගත්තේ මාළක දේවප්‍රියගේ බහුචිතවාදී චිත්‍රපටය කියලා. ඒ වගේම මම හිතන්නේ ජියාශංකේ වගේ ආසියාතික චීන සිනමාකරුවෙකුට සමාන්තරව ජාත්‍යන්තර විශේෂයෙන් ආසියාතික තලයේ තබන්න පුළුවන් විදිහේ තාම සංකීර්ණ සිනමා සෞන්දර්යයක් නිර්මාණය කරලා තියෙනවා බහුචිතවාදී චිත්‍රපටය. මම හිතනවා ධර්මසේන පටිරාජලා වසන්ත ඔබේසේකර්ලාගේ 70 80 දශකවල නාගරික සිනමාවෙන් පස්සේ අතිශයින්ම වැදගත් ලංකාවේ නාගරික ලුම්පන් සමාජ පන්තිය පිළිබඳව ඉතාම හාස්‍යජනක චිත්‍රපටියක්, ඒ වගේම ප්‍රහසනයක් සහිත, ඒ වගේම යම් ගැඹුරක් සහිත චිත්‍රපටියක් මාළක නිර්මාණය කරලා තියෙනවා. මට ලැප්ටොප් එකක් එවන්න.
වාට ගොඩාක් පිං. වාට මාව අවිශ්වාසද? ඔව්. අපි මේක නවත්තමු. මොකද්ද?